අද අපි jobdaddy.lk හරහා බලමු LT එකෙන් ලබා දෙන තීන්දුවක් ක්‍රියාත්මක කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් ඒ වගේ තීන්දුවක් දුන්නාම ඒකට අදාළ සේවා යෝජකයා ඒ අනුව කටයුතු නොකළොත් ඔබට කරන්න පුළුවන් ගන්න තියෙන ක්‍රියාමාර්ග මොනවද කියන එක. ඇත්තටම LT එකකින් නියෝගයක් ලබා දුන්නොත් ඔබගේ සේවය අසාධාරණ ලෙස අවසන් කරලා තියෙනවා. ඒ අනුව ඔබට මෙච්චර මුදලක් ගෙවන්න කියලා වන්දියක් හැටියට ප්‍රදානය කරන්න කියලා ඒක තැන්පත් කරන්න එක්ක LT එකේ එහෙම නැත්නම් අදාළ ප්‍රදේශයේ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ හරි කියලා නියෝගයක් දීලා තියෙනවා නම් ඒ නියෝගය සේවා යෝජකයා විසින් පැහැර හැරියොත් ඔබට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියන එක තමයි මම මේ අද කියලා දෙන්න හදන්නේ. ඇත්තටම එවැනි අවස්ථාවකදී කාර්මික ආරවුල් පනතේ ඔබට ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා. සේවකයා විසින් එම සේවකයා සේවය කරන ස්ථානයේ පිහිටි ප්‍රදේශයේ තියෙන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් ආකාරයෙන් පෙත්සමක් යොමු කරලා අර තීන්දුවට ක්‍රියාවේ යොදවා ගැනීමේ හැකියාව තියෙනවා. මෙම ක්‍රියාවලිය කරන්න නම් කාර්මික ආරවුල් පනත අතින් අඩු පවරන්න පුළුවන් කම්කරු කොමසාරිස් ජෙනරාල්වලගේ අනුමැතිය ඇතුව පමණයි. ඒ නිසා ඔබ විසින් කරන්න ඕන කම්කරු කාර්යාලයට ගිහිල්ලා මේ පිළිබඳව දැනුවත් කරලා මෙම LT තීන්දුවට අභියාචනයක් කරලා තියෙනවා නැද්ද කියන එක දැනගෙන ඒ අනුව කම්කරු කාර්යාලයේ සහයත් අරගෙන කම්කරු කාර්යාලය මගින් නඩුවක් පවර ගන්න පුළුවන් අදාළ ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අධිකරණයේ. ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණයට බලය ලැබෙනවා. එම නඩුව එම පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව සේවා යෝජකයා වර්ධකරු වුණොත් ඒ මුදල දඩයක් ආකාරයෙන් අය කරවා ගන්න. මේ සම්බන්ධයෙන් ඔයාලට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් එහෙම නැත්නම් වැඩිදුර තොරතුරු දැනගන්න ඕන නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න.